ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ඉපලවත් වමත ඔයාලා හැමෝම මේ ඉන්නේ අද ඉපදුන පැටියෙක්. මෙයා ඉපදුනා කියන්නේ මෙයාට දින තිබ්බා තව සති දෙකක් විතර. ඉතින් මම මෙයාට මේ කරපු වැඩේ තමයි හැමදාම මේ කියන්නේ මෙයා කපලා දුන්නට කන්නේ නැහැ පේනවනේ. එයා කපලා දුන්නට කන්නේ නැහැ. ඉතින් එයා අර බැඳලා හුරු ඉඳන් මං යාව ගිහිල්ලා හැමදාම වෙලේ බැඳිනවා. ඉතින් අද මට දවල් 12ට විතර දැන් වෙලාව 4:00යි. ඒතර මට 12ට විතර හිතුණා මේ යන්න ඕනේ කියලා මේ බලන්න. යනකොට මෙයා හම්බෙලා වෙලේ. ඊට පස්සේ මම මෙයා උස්සගෙන ඇවිල්ලා පිහලා කරලා අපිට තෙමිලා හිටියේ. පිහලා කරලා දැන් මේ ඉන්නේ. දැන් පැය දෙකකට විතර පස්සේ තමයි පොඩ පැයක් විතර ගියාම පොඩ්ඩක් කිරි බිව්වා. දැන් පැය දෙකකට විතර පස්සේ තමයි හොඳටම කිරි බොන්නේ. ඉතින් මෙයාගේ වැදෑමත් වැටුණා ඒ වැස්සිගෙත්. කියන්නේ පැය දෙකක් වගේ යනකොට යාගේ වැදෑම වැටුණා. ඉතින් හොතම එතකොට මෙයා මේ ඔරිජිනල් ෆිෂියන් සතෙක්. එතකොට මෙයාගේ පැට්ටියා මේ එතකොට අපි මේ AI කරපු සතෙක් නෙවෙයි මෙයා. මොකද මෙයා කලින් AI කරාට හරි ගිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් ඒ හින්දා මේ පට්ටි කෙනෙකුට දාලා මේවා කරපු එකෙක් මේ පට්ටි කරපු සතෙක් ඉන්නේ. එතකොට මේ පට්ටි කරපු කිව්වොත් එතකොට යා ජර්සි සතෙක්. ඒතර වස්සා ජර්සි සතෙක්. එතකොට මේ අම්මා ෆිෂියන්. ඒතර ෆිෂියනුයි මේ ජර්සි කවලම් වෙලා අයර්ලන්ඩ් කියලා මේ කළු නෙවෙයි මේ රතු සුදු පැටිය හම්බෙලා ඉන්නේ. එතකොට මෙයා පිරිමි සතෙක්. දැන් තමයි ඉතින් කිරි බොන්නේ. එනවනේ. ඒතර මම මෙයාගේ වීඩියෝ තව දාන්නම්. දැන් මෙතන වීඩියෝ නවත්තනවා. හැමෝටම එන්ජොයි.